මේ සියලු බුදු පිළිම 100%ක් මැටි වලින් නිර්මාණය කරපුවා කිව්වොත් ඕගොල්ලෝ පිළිගන්නවද? අපි බලමු වීඩියෝ එක. ගාලු ජීවිතේ අද ආවා වාරියපොළ නුවරකන්ද ශ්‍රී රජමහා විහාරස්ථානයට. ඉතින් වෙසක් පුන් පොහෝ දින ගොඩක් පුණ්‍යමය කටයුත්ත සඳහා තමයි මම නුවරකන්ද රජමහා විහාරස්ථානයට ආවේ. ඉතින් මේ රජමහා විහාරස්ථානය ගත්තාම දේවානම්පියතිස්ස රජුරුවන්ගේ සහෝදරයා වෙච්ච සූරතිස්ස රජතුමා විසින් තමයි ඉදි කරන ලද්දක් කියලා තමා පුරාතනයේ සඳහන් වෙන්නේ. ඒ වගේම දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුරයේ සිට මහරහතන් වහන්සේලා 32 නමකට රැකවරණය උදෙසා සූරතිස්ස රජුරුවන්ට කරන ලද ආරාධනාවකින් තමයි මේ ඉදි කරලා තියෙන්නේ. මුලින්ම ගල් තලාවෙන් ගොඩ වෙනකොටම තියෙනවා ශෛලමය පැදුර සහ කොට්ටය 100%ක් කළු ගලින් නිර්මාණය කරන ලද පැදුර සහ කොට්ටය මුලින්ම බලා ගන්න පුළුවන්. ගලට ගොඩ වුණාම ස්වාභාවික සෞන්දර්යය ඝන කැලෑවකින් වට වෙච්ච මේක පන්සලක්. එච්චර ප්‍රසිද්ධ නැති වුණාට ගොඩක් සුන්දර ස්ථානයක පිහිටලා තියෙන විහාරස්ථානයක්. ඒ වගේම කළු ගලින් නිර්මාණය කරන ලද වී 20ක් බලා ගන්න පුළුවන්. මේ වී 20 පැත්තක දොර පිහිටලා තියෙනවා. දැන් ඒක මේ විවෘත කරන්න බෑ. ඉතින් පුරාණේ මේක වී 20ට ශෛලමය දොරක් තිබිලා තියෙනවා. ඉතින් පැත්තකට තල්ලු කරලා ඒ දොර විවෘත කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. ඉතින් දැන් ඒවා පරිහරණය කරන්න තියෙන ඒ වලින් අභාවයට ගිහින් තියෙනවා. අපි උඩට ගිහින් බලමු කොහොමද විහාරස්ථානයේ අලංකාරය කියලා. ඉතින් මේ විහාරස්ථානයේ වටේට ගල් ගුහා 32ක් සූරතිස්ස රජුර විසින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මහරහතන් වහන්සේලාගේ ආරක්ෂාව උදෙසා තමයි මේ ගල් ගුහා ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඒවා දැන් දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඝන කැලෑවට යට වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් යනකොට බලන්න ගල් දෙබොක්කාවකින් තමයි උඩට යන්න තියෙන්නේ. ඉතින් බැලු බැලමට ගල් දෙක එකට ලං වෙයි කියලා හිතනවා. මේ වගේ බොහොම පොඩි මාර්ගයකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් බැලු තෙක්ම ආනේ කළු ගල් තමයි ඉතින් තියෙන්නේ. කළු ගලින් ඉදි කරන ලද ඒ කාලේ ගල් වඩුවෝගේ ශිල්පීය දක්ෂතා වලින් කොපමණ ශිල්පීය ක්‍රම තිබිලාද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් තනි කළු ගලින් ගල් කැටයම් කොටලා තියෙනවා. උඩට ගිහින් බලමු. ඉතින් වෙසක් පොහෝ දින ඉඳලා මේ ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා. මම ගොඩක් අමාරුවෙන් තමයි ඉතින් වීඩියෝ එක කරේ. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකේ ගොඩක් සද්ද වැඩි හින්දා බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක අඩු කරන්න උනා. ඉතින් මේකතනින් ගිහපුවාම අපි විහාරකේ තම ප්‍රධාන විහාර මන්දිරයේ ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. ලොකු දැව මේ කැටයම් කොටලා තියෙන මේ කණු වලින් තමයි සකසලා තියෙන්නේ. ඉතින් නූතනයේ ඉතින් අභාවයට යන බිතු සිතුවම් චිත්‍ර ආදිය දැක ගන්න පුළුවන්. ඉතින් මේ විහාරස්ථානය ගොඩක් පැරණි විහාරස්ථානයක්. ඉතින් මේවා නවීකරණය කරලා ඉතින් අලුත් පරම්පරාවට දැක ගන්න නවීකරණය කරනවා නම් ගොඩක් හොඳයි. මේ සියලුම ඉතින් මේක සතපෙන බුදු පිළිම වහන්සේගෙත් ඉතින් දැන් තීන්ත ආලේප කළ යුතු කාලයේ ඉතින් තියෙන්නේ. ඉතින් අභාවයට යන්න නොදී ඉතින් රැක ගැනීම ඉතින් බුද්ධ ශාසන ආගමික අමාත්‍යාංශයේ සතු දෙයක්. ඉතින් මේවට මැදිහත් වෙලා ඉතින් රජයේ මැදිහත් වෙලා මේවා නවීකරණය කරනවා නම් ඉතින් ගොඩක් හොඳයි. මේ සතපෙන බුදු පිළිම වහන්සේගෙත්
ඉතින් මේ තීන්ත ආලේප කරලා තියෙන ඒවා ඉතින් දැන් පැරණි බොහොම කාලෙකින් නවීකරණය කරලා නැති හින්දා ඉතින් ඒවා පතුරු විදියට ගැලවෙනවා. ඉතින් තියෙනවා ජුලේ ඉතින් ගොඩක් පැරණි චිත්‍ර බිතුසිතුවම් ආදී තියෙනවා. ඉතින් විවිධ දෙවි දේවතාවුන් වහන්සේලාගේ රූප, රහතන් වහන්සේලාගේ රූප ආදී ඉතින් ගොඩක් දේවල් දැක ගන්න පුළුවන්. ඉතින් බලන්නකො මේ බිත්ති ගොඩක් ඝනකමට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ මේ කරපු නිර්මාණ ඉතින් ඒ කාලේ ගෘහ නිර්මාණ ශිල්පී ඉතින් දක්ෂතාවයෙන් ඉදි කරපුවා තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් මේ උඩ ගල පෙරලා තියෙන බොහොම සිසිලසයි විහාර මන්දිරය ඇතුළත. පැරණි බුදු පිළිම වහන්සේ ඉතින් තේලා රහතන් වහන්සේලා ආදී විවිධ දෙවි දේවතාවුන් වහන්සේලාගේ රූප, චිත්‍ර, සිතුවම් ආදී ඉතින් හැම දෙයක්ම දැක බලා ගන්න පුළුවන්. මම ඉතින් හදිසියේ මේ පන්තරට ආවේ. ඇත්තටම වීඩියෝ එකක් කරන්න අදහසින් නෙමෙයි ආවේ. ඉතින් මේ ආපු එකේ මං වීඩියෝ එකක් කරන්න හිතුණා. හරි. මෙච්චර වෙලා ඔයගොල්ලෝ කුතුහලයෙන් බලපු දේ ඉතින් අපි ගිහින් බලමු මැටි වලින් නිර්මාණය කරලා තියෙන බුදු පිළිම වහන්සේලා. දහයියා ප්‍රතිමා කියලා බෝඩ් එකකුත් දාලා තියෙනවා. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඉතින්. ඔයගොල්ලෝගේ කුතුහලය නැති කරගන්න. ඉතින් ගාලු ජීවිතය කියපුවාම ඉතින් channel එකේ ඉතින් ගාල්ලේ දේවල්ම විතරක් නෙමෙයි ඉතින් අපි විවිධ රටේ හැමතැනම වාගේ ඇවිදින්න යනවා. ඉතින් ඒ ගිහින් කරන වීඩියෝස් ඉතින් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. අපිව subscribe කරලා bell icon එක ඕල් ක්ලික් කරලා තියාගත්තාම බලමු 10 පිළිම කියලා ගහලම තියෙනවා. යනි කළු ගල කොටස් අඩු කරලා තමයි ඉතින් මේ මන්දිරය ඉදි කරලා තියෙන්නේ. ඉතින් ක්‍රිස්තුපූර්ව 104 පමණ ඉන්දියානු ආක්‍රමණයකින් පලා යන අතරතුර වළගම්බා රජුරවන්ට සැඟවෙන්න යොදාගත් ස්ථානයක් කියලාත් ඉතින් පුරාතනයේ සඳහන් වෙනවා මේ ස්ථානය. ඉතින් බලන්න මේ හැම බුදු පිළිමයක්ම නිර්මාණය කරලා තියෙන්නේ 10 මැටි, කුරුම්බ වතුර, ගොරක යුස ආදී විවිධ ස්වාභාවික කොටස් එකට මිශ්‍ර කරලා ඉතින් සකසාගත්ත බදාමකින් තමයි මේ සියලුම බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් නූතනයේ විවිධ නිදන් හොරු ආක්‍රමණය කරලා තියෙන නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වෙච්ච විහාරස්ථානයක්. ඉතින් මේ බුදු පිළිම කඩලා තියෙනවා නිදන් හොරුන් ගන්න. ඉතින් ඒවා ඉතින් නූතනයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉතින් සංස්කරණය කරලා අපිට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් විදියට ඒවා නැවත ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් අගය කරන්න වටින දෙයක්. සියලුම බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙන්නේ 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය. උඹස් මැටි 10 ගොරක යොස තැඹිලි වතුර ආදී 100%ක්ම ස්වාභාවික දේවල් උපයෝගී කරගෙන තමයි පෙර රජ සමයේ මේ සියලුම නිර්මාණ ඉදි කරලා තියෙන්නේ. එහි ඉතින් නිදන් හොරුන්ගේ ආක්‍රමණය වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මෙහි මුලින් CCTV කැමරා පද්ධතියක් සවි කරලා තිබ්බා. ඉතින් ඒ සියලුම දේවල් ඉතින් මේ වනසත්තු විනාශ කරලා තියෙනවා. රිලව්
ඒ සියලුම දේවල් කඩා බිඳලා දාලා තියෙනවා. ඉතින් ඒක ඉතින් ඉතින් හොරුන්ට ගොඩක් රුකුලක් වෙලා තියෙනවා ඉතින් මේ තැන.